ඉක්මනට එනවකෝ. එන්න ඉතින් ඉන්න තැන හරියට කියනවාකෝ. මම මේ බිල්ඩිමක් ඉස්සර හිටන් ඉන්නේ. එහෙමද? තමුසලගේ ආච්චිට කිරියම්ම දාන්න දුන්න බිල්ඩිම. ලංකාවේ බිල්ඩින් කීයක් තියෙනවද? මන් දන්නවද මොකේ ඉස්සරහද ඉන්නේ කියලා? ලොකේෂන් දානකො WhatsApp එකෙන්. අනේ ඒකේ ලොකේෂන් දාන තැනට ගියාම සෙටින්ග්ස් වලට යනවනේ. මං ඉන්න තැන හරියට කියන ඔයා එන්නකෝ. හරි. එහෙනම් ඉන්න තැන හරියටම කියනවාකෝ. අන් ඉන්නේ. ලොකු ඩෝනට් එකක් වහලයක් උඩ තියනවා පේන තැන. එහෙමද? ඩෝනට් විතරද? ඉස්සෝඩේ පරිප්පුවඩේ එහෙම නැහැ. මෝඩි. ඔහම කිව්වම තැන හොයාගන්නේ කොහමද ඔය? හරි හරියන්නේ මොකද කෑ ගහන්නේ? ඉන්න මම විශේෂ තැනක් බලලා කියන්න. හරිද? සුදු පාට අලු පාටයි මික්ස් වෙච්ච තාප්පයක් තියෙනවා. එතන එහා පැත්තම මං ඉන්නේ. අයියෝ. අපි මේ කෙල්ලොන්ගෙන් ඉන්න තැන අහනවට වඩා හොඳයි. උන් වහම්බෙන් අපිට පාරෙන් හම්බෙනකන් අන්ද කයිප්පු කාපු ඇටරිලව් වගේ ඉබාගාත ඇවිදින එක. හරි හරියන්නේ. ඉන්න මං ඉන්න තැන හරියටම කියන්න. හරිද? මං ඉන්නේ ලයිට් කනුවකට වම් අත පැත්තට. මේ මම මේ ඉවසීමේ සීමා උඩ මාපට ඇඟිල්ලෙන් හිටගෙන කියන්නේ. පැහැදිලිව මට ඔයා ඉන්න තැන විශේෂ දෙයක් හෝ කෙනෙක් ගැන තැන් කියන්න. හරියට මං දැන් ඉන්නේ අර ගුරුපාඩ බල්ලෙක් ඇවිදන් ගියේ. එතන. එහෙමද? මාරු. එහෙනම් උඹ ඔය බල්ලගේ පිටේම නැකලා යන ගමනක් ඵලයන්. ඉන්න බලන්නම්. මං ඉන්න අර කැමරා එකේ. කැමරා එකේ ළඟ කිව්වනම් සටගාලා මෙතන. ඇයි? මෙතන ඒ තරම් ප්‍රසිද්ධද? කොළඹ ෆයර් තියෙන කැමරා එකේ අවුට්ලට් එක ගැන නොදන්නේ කවුද? ආසියාවේ තියෙන ලොකු. එතන ෂෝක් නේද? මේ එහෙනම් අපි අංග. හරි. එහෙනම් දැන් අපි කොහෙද යන්නේ? අපි යන් අර බොටු කොළ වැලක් පැටලුණු බෝක් වට හැබැයි තියෙන බෙන්ච් එකට.